සුබ දවසක් හැමෝටම. ජීවිතේම පාට කරන ජීවිතේ සිනහවෙන් උගන්වන අලංකාර බයිබල් පාඩම වෙතටයි අද දවසේ වැතුල් වෙන්නේ. මගේ දේව දරුවනි, අද දවසේ අපි ලස්සන පදයක් බලන්න යනවා. ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය. දෙවියන් වහන්සේ කියන්නේ අපේ රක්ෂස්ථානය. මොකද්ද රක්ෂස්ථානය කියන්නේ? ජීවිතේ රක්ෂස්ථානය කියලා අර්ථවත් කරන බලකොටුවක්, ඔබ ආරක්ෂා කරන කෙනෙක්ගේ සෙවණක්, ඔබ බලා ගන්න කෙනෙක්ගේ ආදරයක් වෙන්න පුළුවන්. එතකොට යේසුස් වහන්සේ හැම මොහොතකම ඔබගේ රක්ෂස්ථානය. බයටපත් වුණාට පස්සේ, එහෙම නැත්නම් ජීවිතේ වැටුණාට පස්සේ, විශේෂයෙන්ම බය. ඔබ බය කියන්නේ 아무තු දෙයක්. බය වුණාට පස්සේ මිනිසුන්ට තමන් ඉන්න තැන අමතක වෙනවා. තමන්ගේ ප්‍රകൃති ශ්‍රී අමතක වෙනවා. තමන්ට දැනෙනවා ලොකු එපා වීමක් සහ කරදරයක්. ඔබ දන්නවද රහස? මිනිස්සු බය වුණාම මිනිස්සු යන්නේ තමන්ව බලා ගන්න කෙනෙක් ළඟ. තමන්ව ආරක්ෂා කරන්නෙක් ළඟ තමයි මිනිස්සු ඉන්න බලන්නේ. නමුත් යේසුස් වහන්සේ මේ උදෑසන ඔබට කියනවා මම ඔබගේ රක්ෂස්ථානය. මම ඔබ ආරක්ෂා කරන කෙනා. මම ඔබට රැකවරණය දෙනවා. මම ඔබව රැකගන්නවා. මම ඔබේ ජීවිතේ ආරක්ෂාව ලබා දෙනවා. එතකොට යේසුස් වහන්සේ පොරොන්දු වෙනවා උන්වහන්සේ ඔබට රැකවරණය දෙනවා කියලා. රක්ෂාස්ථානය කියන්නේ ඇදහිල්ලට අයිති දෙයක් නෙමෙයි. හැබැයි රක්ෂාස්ථානයට යන්න ඔබට ඇදහිල්ලක් තියෙනවා. ජේසුස් වහන්සේ තුල ඔබ බයටපත් වුණාට පස්සේ ඔබ හිත ධෛර්යමත් කරගෙන, හිත ශක්තිමත් කරගෙන ඔබ ධෛර්යමත් වෙන්න කාලයක් යනවා. ස්ථීරත්වයට එන කාලයක් යනවා. නමුත් ඔබ සමිඳුන් විශ්වාස කරනවා නම්, හරිද? ඔයා දෙවියන් වහන්සේ විශ්වාස කරනවා නම්, ඔයාට ජේසුස් උදව් කරනවා, ඔයාට ශක්තිමත් මිනිසෙක් බවට පත් වෙනවා. එතකොට ඒ ශක්තිමත් මිනිසෙක් බවට පත් වෙන කාලය තුල, හරිද? ඒ කාලය තුල ඔයාව ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේගේ රක්ෂස්ථානය. උන්වහන්සේගේ රක්ෂස්ථානය තමයි යේසුස් වහන්සේ. එතකොට පොඩ්ඩක් හිතන්න, ඔබ රක්ෂස්ථානයට දුවගෙන ඉද්දී ඔයා හරි කෙනෙක්ද වැරදි කෙනෙක්ද කියලා උන්වහන්සේ බලන්නේ නැහැ. ඔයා හොඳ කෙනෙක් වුණා නරක කෙනෙක් වුණා ජීවිතේ මොන දෙයකට බය වෙලා ඉන්නවද කියලා අහන්නේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ ඔබගේ රක්ෂස්ථානය, ඔබගේ ආරක්ෂාව, ඔබගේ බලකොටුව. යේසුස් වහන්සේ ඔබව රැකගන්නවා ඔබේ ජීවිතයේ තියෙන හැම ප්‍රශ්නයකම. දෙවියන් වහන්සේ ඔබව රැකගන්නවා ජීවිතයේ තියෙන හැම ගැටලුවකම. දෙවියන් වහන්සේ ඔබව ආරක්ෂා කරනවා ජීවිතයේ තියෙන හැම බාධාවකම. එතකොට ඔබ දුවලා එන්න ඕන තැනක් තියෙනවා. ඒ තමයි යේසුස් වහන්සේගේ රක්ෂස්ථානය. දෙවියන් වහන්සේගේ රක්ෂස්ථානය තමයි යේසුස් වහන්සේ. ඉතින් යේසුස් වහන්සේ කියන්නේ ඔබව රැකගන්න කියලා. මතක තියාගන්න, මිනිස්සු ඔබට විරුද්ධ වෙනවා. මිනිස්සු ඔබට විරුද්ධව නැගිටි. බයිබලයේ කියනවා එක පැත්තක දහසක් අනිත් පැත්තේ දසදහසක් විරුද්ධව ඔබට නම් වෙනවා. ඔබේ සතුරන් එක මාර්ගය වෙනවා. මතක තියාගන්න දරුවනේ, දෙවියන් වහන්සේගේ දරුවෙක්ට විරුද්ධව සැලසුම් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. බොහෝ මිනිස්සු දේව දරුවෙක්ට දෙවියන් වහන්සේගේ දරුවෙක් කියන්නේ හොඳ කෙනෙක් කියලා කියන්නේ. එයා නරක කෙනෙක් වෙන්නත් පුළුවන්. දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා කියන්නේ දෙවියන් වහන්සේ විසින් ධර්මිෂ්ඨ කරනවා කියලා. දෙවියන් වහන්සේ විසින් යහපත් කරපු කෙනා. දෙවියන් වහන්සේ විසින් නිර්දෝෂ කරපු කෙනෙක්ට තමයි දෙවියන් කියන්නේ. ඒතුව ස්වභාවිකව යහපත් මනුෂ්‍යයන් විතරක් නෙමෙයි. රයිට්. එහෙම නැත්නම් භක්තිවන්ත මනුෂ්‍ය විතරක් නෙමෙයි දේවදරුවෝ කියන්නේ. දේවදරුවෝ කියන්නේ දෙවියන් වහන්සේ විසින් හොඳ කරපු අය. සමහරට උන් වැරදි කරපු නපුරු නරක මිනිස්සු වෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් අපරාධකාරයන් වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ව ධර්මිෂ්ඨ කරාට පස්සේ ඔවුන් දේවදරුවෝ වෙනවා. එතකොට දෙවියන් වහන්සේගේ දරුවෙක්ට විරුද්ධව කවුරු හරි උපාය දෙනවා නම් ඒක සාධාරණ හේතුවක් තියෙන්නත් පුළුවන්, අසාධාරණ හේතුවක් තියෙන්නත් පුළුවන්. දේව දරුවෙක්ට විරුද්ධව උපාය දෙනවා නම් මතක තියාගන්න, බයිබලයේ කියන ඔබගේ සතුරන් එක මාර්ගයකින් ඇවිල්ලා මාර්ග 7කින් මරයි. දෙවියන් වහන්සේගේ දරුවෙක්ට විරුද්ධව කවුරු හරි කෙනෙක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ මනුෂ්‍යයාගේ සියලු සැලසුම් කඩාගෙන වැටෙන්න යනවා. ඒ මනුෂ්‍යයාගේ සියලුම සැලසුම් සම්පූර්ණයෙන් බිඳ වැටෙන්න යනවා. ඒ වගේම තමයි ඒ මනුෂ්‍යයාට විරුද්ධව එකතු වෙන හැම මනුෂ්‍යයෙකුගේ සැලසුම් සම්පූර්ණයෙන් පරාජය වෙනවා. ඒ නිසා මේ ලස්සන දවස පටන් ගත්තේ මම ඔබට කියන දේ තමයි, ඔයාගේ ජීවිතය තුළට ඔබ යමකට බය වෙලා යමකට අධෛර්යයෙන් ඉන්නවද? ඔයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම ශුද්ධාත්මයෙන් වහන්සේ ඔබට උදව් කරනවා රක්ෂස්ථානයට ඇතුළු. ඔබගේ රක්ෂස්ථානය මෙන්න යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ විතරයි පුතේ වාගේ රක්ෂස්ථානය. ඒ නිසා ඔබේ වහන්සේගේ රක්ෂස්ථානය තුළට ඇතුල් වෙලා අපි උන්වහන්සේගේ රක්ෂස්ථානය තුළ ජීවත් වෙනවා. එසේනම් ඔයාලා හැමෝටම දෙවියන්ගේ ආශිර්වාද ලස්සන දවසක් වේවා. යේසුස් වේදයි සුබ දවසක්.